තෙල් පොලිම. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? ඉරානය හෝමුස් සමුද්‍ර සංධිය වහයි කියලා ලෝකෙ මිනිස්සු බයයිනේ. ඉරානයයි එමීරයයි අතර තියෙන කිලෝමීටර් 33ක පුංචි මුහුදු කෑල්ලනේ මේ. ඉතින් මේක වැහුවොත් ලෝකෙ අනිත් රටවල් වලට මොකද වෙන්නේ? මැද පෙරදිග කියන්නේ ඉතින් ලෝකෙ වැඩියෙන්ම තෙල් නිෂ්පාදනය කරන කලාපනේ. ඉතින් ලෝකෙ තෙල් ප්‍රවාහනයෙන් 120ක් වෙන්නේ මෙන්න මේ පුංචි මුහුදු කෑල්ලෙන් ගාන කිව්වොත් එහෙම දවසට තෙල් බැරල් මිලියන 17ක්. ගල්ෆ් කලාපේ රටවල් 8ක තෙල්. ඒ කියන්නේ ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, සෞදි අරාබිය මේ ඔක්කොගෙම තෙල් යන්නේ මෙතන ඉන්නේ. එසේ මෙසේ ගානක් නෙවෙයි. ඉතින් මේ රටවල් වල නිෂ්පාදනය කරන තෙල් වලින් 90%ක්ම යන්නේ මෙතනින්. ලෝකෙට ලොකු බලපෑමක් කරන්න පුළුවන් මේ පුංචි මුහුදු කෑල්ලේ අයිතිය තියෙන ඉරානටනේ. ඉතින් ඉරානයේ මේක වහලා දැම්මොත් එimhe ලොකුම බලපෑම ඉස්සලම වෙන්නේ ඉන්දියාවට. ඉන්දියාව ඒගොල්ලන්ට ඕන තෙල් වලින් 85%ක්ම ගන්නේ පිට රටවල් වලින්. ඒකෙනුත් 60%ක්ම ඉන්නේ මෙතන ඉන්නේ. ඉතින් ඉන්දියාවට මේ මැද පෙරදිග කලාපෙන් එන තෙල් 100ට එක දවසකින් නැති වුණොත් එimhe තෙල් මිල ආසුතර නගිනවා. තෙල් මිල වැඩි වීම ඉතින් ඉස්සලම බලපාන්නේ මිනිසුන්ගේ සාමාන්‍ය ජන ජීවිතේටනේ. ඉතින් හැම දෙයකම මිල වැඩි වෙනවා. කර්මාන්ත ශාලාව ඇවිල්ලා මිනිසුන්ට රස්තාත් නැති වෙන්න පුළුවන්. ඒ දේවල් ඉතින් අන්තිමට බලපාන්නේ රටේ ආර්ථිකයට. ඊළඟට මේකෙන් වැඩිම බලපෑමක් වෙන්නේ චීනයට. චීනය තමයි මේ ලෝකේ ලොකුම තෙල් ආනයනකරුවා. දවසකට තෙල් බැරල් මිලියන 10ක් චීනට එනවනේ. ඉතින් චීනට එන මේ තෙල් වලින් 140ක් වෙන්නේ ගල්ෆ් කලාපෙන්. රුසියාවෙනුයි මධ්‍යම ආසියාවෙනුයි චීන තෙල් ගත්තත් ඒකෙන් 120ක්වත් අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මේ කිලෝමීටර් 33 පුංචි මුහුදු කෑල්ල වැහුවොත් එහෙම චීන ආර්ථිකයටත් ලොකු බලපෑමක් වෙනවා. චීනට එහෙම වෙනවා කියන්නේ මුළු ලෝකෙටම මේක බලපානවා. ඒ හින්දාද මන්ද අපේ කට්ටියත් යන්නේ තෙල් පොලිමට. ඊළඟ ප්‍රශ්නේ නම් එන්නේ ජපානෙට. ජපානෙත් ඉතින් Tamanට ඕන තෙල් වලින් 90%ක්ම ගන්නේ පිට රටවල් වලින්. ඒකෙන් 75%ක් වෙන්නේ මේ මැද පෙරදිගින්නේ. ඉතින් මේ ප්‍රශ්නේ තෙල් ගන්න රටවල් වලට විතරක් නෙවෙයි තෙල් විකුණන අයටත් බලපානවනේ. සෞදි අරාබිය තමන්ගේ තෙල් වලින් 80%ක් 90%ක් යවන්නේ මේ පාරේ. ඒතොර 110 තමයි ඉතින් මෙන්න මේ විදිහට යුරෝපෙට යන්නේ. සෞදි අරාබියේ ලොකුම ආදායම තෙල්නේ. ඉතින් තෙල් විකුණලා සල්ලි වන සෞදි අරාබියාවට මේක වෙවුවොත් එimhe ඒගොල්ලන්ගේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක්. අවුරුද්දකට ඩොලර් බිලියන 200ක විතර තෙල් විකුණන සෞදි අරාබියාවට මේක දරා ගන්න බැරුව යුද්ධයකට ගියොත් එහෙම දෙයක් වුණොත් ඉතින් මේ කලාපෙට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. තියෙන ප්‍රශ්න මදිවට තවත් ප්‍රශ්න. ඊළඟට පාකිස්තානේ. ඒගොල්ලන්ගේ තෙල් අවශ්‍යතාවයෙන් 90%ක් එන්නේ මේ පාරෙන්නේ. ඒ කියන්නේ රටේ බල ශක්තිය අවශ්‍යතාවයෙන් 127ක් එන්නේ මෙතනින්. ඉතින් පාකිස්තානෙටත් මේ වැඩේ දරුණුවටම බලපෑවත් පාකිස්තානේ ඉරානය කියන්නේ බෝඩරේ. බෝඩර් හරහා ඉතින් කොච්චර නීති විරෝධී වැඩ වෙනවද? පාකිස්තානෙට ඕන ඩීසල් වලින් 135%ක්ම බෝඩරේ හරහා නීති විරෝධී වෙනවා කියනවනේ. අනේ අපිටත් තිබ්බනම් එහෙම බෝඩරයක් නේ. ඉතින් ඔය මොහොත වැහුවා කියලා පාකිස්තානෙට නම් එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නීති විරෝධීව හරි නීති අනුකූල හරි ගොඩ බිමින් තෙල් ටික ගෙන්න ගයි. ඊළඟට බලමුකෝ එමීරය. මේගොල්ලොත් ඉතින් මේගොල්ලන්ගේ නිෂ්පාදනයේ 72%ක්ම යවන්නේ මේ පාරේ. හැබැයි ඉතින් එමීරය කියන්නේ මොලේ කල්පනා කරලා වැඩ කරන රටක්. ඒගොල්ලන්ට තියෙනවා අබුඩාබි ඉඳලා ෆුජර දක්වා පයිප්ලයින් එක තෙල් අරන් යන්න. ෆුජර නගරය මූණලා තියෙන්නේ ඉන්දියන් සාගරයට. ඉතින් ඔක වැහුවා කියලා මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මෙතනින් තෙල් ටික යවා ගන්න පුළුවන්. පේනවනේ ඉතින් නායකයෝ මොලේ කල්පනා කරලා කරන වැඩ. නැගෙනහිර පැත්තට විතරක් නෙවෙයි ඉතින් බටහිර යුරෝපෙට තෙල් යන්නේත් මේ පාරේ. මේ රටවල් වල තෙල් අවශ්‍යතාවයෙන් 110ක් විතර එන්නේත් මැද පෙරදිගින්නේ. ඉරානයට ගාපු ගමන් තෙල් පොලිමට සෙට් වුණාට මේ විස්තර ගැන දැනගෙන හිටියේ නෑ නේද? එහෙනම් ඉතින් පොලිමේ ඉන්න යාළුවන්ටත් පේන්න ෂෙයා කරමුකෝ. ඇත්තටම මේ වෙනකොට කනකාටු කියන්නේ ජනතාව මේ යුද්ධයේ ක්‍රියාවලියත් එක්ක අනවශ්‍ය විදිහට කලබල වෙලා තෙල් පොලිම වලට ගිහිල්ලා තියෙනවා. මම දිගින් දිගටම පැහැදිලි කරා අපිට කිසිම කලබලයක් ඇති කරගන්න කිසිම හේතුවක් නැහැ. අපිට ප්‍රමාණවත් සංචිත මාසයකට වැඩි ප්‍රමාණයකට තියෙනවා. අපි පෙට්‍රල් ගත්තොතින් අපිට දැන් අතේ තියෙන තොග සහ ලැබෙමින් පවතින තොග කියලා කියන්නේ මේ වෙනකොට දිවෙන්ට ළඟා වෙමින් පවතින තොගත් එක්ක ගත්තොත් දින 37කට ප්‍රමාණවත් අපිට පෙට්‍රල් ප්‍රමාණයක් තියෙනවා. ඩීසල් ගත්තොත් දවස් 31කට තියෙනවා. සුපිරි ඩීසල් දවස් 72කට තියෙනවා. ගුවන් යානා ඉන්ධන දවස් 47කට තියෙනවා. එතකොට මේ තත්ත්වයට එක්ක ගත්තොත් කිසිම හේතුවක් නැහැ ජනතාවට කලබල වෙන්න. ඊළඟ එක තමයි මේ වෙනකොට අපිට ළඟා වෙමින් පවතින තොග නෙමෙයි මේ මාසේ අවසාන වෙනකන් අපි ඇනවුම් කරපු තෙල් අපිට තහවුරු කරපු තෙල් ගත්තොත් එකක්වත් මැද පෙරදිග හරහා එන්නේ නැහැ. ඒවා ඔක්කොම එන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන්. එතකොට මේ වෙනකොට අපිට කිසිදු තෙල් තොග අවසන් වීමේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ඊළඟ ගැටලුව තමයි ජනතාව අනවශ්‍ය විදිහට කලබල වෙන එකේ කිසිම තේරුමක් නැහැ. ඊළඟ ගැටලුව තමයි දැන් ජනතාව කලබල වීමත් එක්ක තෙල් පෝලිං වල අද දවසේ තෙල් නිකුත් කිරීම. අද දවසේ සාමාන්‍ය නිවාඩු දිනයක් හින්දා අපි තෙල් නිකුත් කිරීම කරන්න නෙවෙයි හිටියේ. නමුත් මේ තත්ත්වයේ උඩ සියලුම සේවකයෝ අපි අද සේවයට කැඳවලා තියෙනවා. තෙල් පිරුම් සඳහා අද දවසේ තෙල් ඉෂු කරනවා. ඒ වගේම අපි පෙරදි සැලසුම් කරලා තිබුණා මේ හෙට පොය දිනයක් වුණා
ඒ පොය දිනේ අපේ තෙල් නිකුත් කිරීම වෙනවා. එතකොට ජනතාව නිකන් බොරුවට පෝලිං වලට ගිහිල්ලා මේ කරන කලබගෑනියෙන් කිසිදු ඵලයක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මේකේ ජාවාරම්කාරයෝ අර පෙර විදියටම ක්‍රියාත්මක වෙන බව ආරංචි වෙනවා. ඒගොල්ලෝ බූලි වලට තෙල් අරන් ගිහිල්ලා වැඩිමුලට නිකුත් කරන්න කටයුතු කරනවා. දැන් සියලුම පොලිස් ස්ථාන වලට කියලා තියෙන එක වහම නවත්තන්න කියලා පොලිසියකට මැදිහත් වෙනවා. පොලිසිය වැරදිලාවත් ඒ වගේ දේවල් වලට මැදිහත් වුණොතින් මේ පොලිසිය නීතිමය මාර්ගයෙන් කටයුතු කරනවා කියන එක තහවුරු කරලා තියෙනවා. ඒ හින්දා ජනතාවට කියන්නේ මේ වගේ දේවල් වලට ගිහිල්ලා නිකන් අමාරු වැටෙන්න එපා. බොහෝ විට හිරේ විලංගුවට ලගින්න වේවි. ඒ වගේම ජනතාවට කියනවා ඒ වගේ දෙයක් කරනවා නම් කවුරු හරි බූලි වලට තෙල් ඒකරාශී කරන්න මැදිහත් වෙනවා නම් ඔබේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්න. ඒ සඳහා ඍජුව මැදිහත් වෙන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් අල්ලලා පොලිසියට බාර දෙන්න කිසි ගැටලුවක් නැහැ. ඒ හින්දා එහෙම කරලා අනවශ්‍ය දේවල් කරනවා නම් ඒ සඳහා පුරවැසියෙක් හැටියට මැදිහත් වෙන්න කියන එකත් ඉල්ලීමක් කරනවා. දැන් අපි සියලුම අපේ ප්‍රාදේශීය කළමනාකරුවන්ට ප්‍රාදේශීය පරීක්ෂකයන්ට කියලා තියෙන්නේ ඒ වගේ දේවල් කරනවා නම් ඉන්ධන ආලිමියන්ට සම්බන්ධයෙන් ලයිසන් කැන්සල් කරනවා කිසි ගැටලුවක් නැහැ. ඊට වැඩිය ආමියකෙන් බුද්ධ්‍යංශයෙන් යොදවලා තියෙනවා. ඒ වගේ දෙයක් වුණොතින් බුද්ධ්‍යංශයකට ක්‍රියාත්මක වෙවි. පොලිසිය බාර ඇමතුමත් කතා කරා. ඒ වගේ දේවල් ඉන්නවා කිසි ගැටලුවක් නැහැ. ජනතාවට කියනවා ඒ වගේ දෙයක් කරනවා නම් ජනතාව මැදිහත් වෙලා පොලිසියට බාර දෙන්න ඉතුරු නීතිමය ක්‍රියාමාර්ග ගනි. අනිවාර්යෙන්. අද අපි සාමාන්‍ය විදිහට ඉන්ධන නිකුත් කරන්න නෙවෙයි හිටියේ. ඒ හින්දා අපේ පෙරවුම් කටයුතු කරන සියලු දෙනා දැන් සේවයට කැදෙව්වා. දැන් සේවයට වාර්තා කරමින් ඉන්නේ. බවුසර් වලටත් එන්න කියලා කිව්වා. ඒගොල්ලොටත් කිව්වා විශේෂයෙන් කතා කරලා ගෙන්න ගන්න කියලා. දැන් ඒ කටයුතු ආරම්භ වෙනවා. දැන් මේ වෙනකොට සමහර බවුස පුරවගෙන යනවා. මම දැක්කා මම සපුකස් කන්දාරාවේ මේ වෙනකොට බවුස එතනින් පිට වෙන්න ආරම්භ වෙලා තියෙනවා. ඔව් නැවත වතාවක් පැහැදිලි කරවතින් ඇත්තටම අපිට පහුගිය කාලේ අපි මේ මාසේ අන්තිම වෙනකනුත් මේ මගේ ගාව තියෙනවා සම්පූර්ණ අපි ඇනවුම් කරපු ලිස්ට් එක. මේ එක නැවක්වත් පෙට්‍රල් ඩීසල් පිරිපහදු කරපු ඉන්ධන හැටියට එන එක නැවක්වත් මැද පෙරදිග කලාපෙන් පැමිණෙන්නේ නැහැ. එතකොට ඒවා අපිට නොලැබෙයින කිසිම හේතුවක් නැහැ. මම මේ කතා කරන්නේ දැන් මේ අපිට තහවුරු කරලා පුරවලා මග එන නැව් ටික ගැන නෙවෙයි. ඒ නැව් ටික අපිට අනිවාර්යෙන් එනවා. ඒ නැව් ටිකත් එක්ක ගත්තාට පස්සේ අපිට මාසෙකට එහා තෙල් තියෙනවා. එතකොට අපිට ඇනවුම් තහවුරු කරපු තෙල් ගත්තොත් අපිට කිසි ගැටලුවක් නැතුව යන්න පුළුවන්. තව මාස දෙකක් විතර. හරිද? එතකොට ඒ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මම මේ කතා කරන්නේ දැන් අපි තෙල් පුරවලා දැන් මගට ආපු නැව් ටික නැති වුණත් ඒ මොහොතේ ඉඳලා සියලුම තෙල් නැති වුණත් අපිට මාසෙකට එහා තෙල් තියෙනවා. දවස් 37කට පෙට්‍රල් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපිට මේ අපේ දිවයිනට ළඟා වෙමින් පවතින නැව් ඇර අනිත් සියලුම නැවතුණා කියලා. ඒ නැවතුණත් අපිට දවස් 37කට තෙල් තියෙනවා. ඩීසල්. ඉතින් ඒක හරිම කනගාටුයි කියන්නේ ජනතාවට මාස ගානකට තෙල් එහෙම සැලසුම් කරලා මේ කරලා තියාගන්න හැකියාවක් නැහැ. ඒකට ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව ගැන සමහර වෙලාවට ජනතාවට බියක් ඇති අර පෙර වගේ જાති ඇති වේවි කියලා. එහෙම නැත්නම් අපි විශ්වාසය නැතුව ඇති. හැබැයි ඊටමත්ම වගකීමෙන් කියන්නේ මේ වගේම ඉරානයට ගහපු මීට පෙර අවස්ථාවේදී මේ වගේම තත්ත්වයක් ආවා. ඒ වෙලාවේ අපි වගකීමෙන් කිව්වා රටේ තෙල්ලිංගයක් නැහැ කියලා. ඒ වගේම කිසි ගැටලුවක් උනේ නැහැ. අපි සංඛ්‍යා ලේඛන ඒ සියල්ලත් එක්ක කියන්නේ කිසියම් ආකාරයක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඊටමත්ම පැහැදිලිව කියනවා අනවශ්‍ය විදියට තෙල් සංචිත රැස් කරන්න දඟලන කට්ටිය හිටියොත් ඒ කට්ටියට ගන්න ඕන ක්‍රියාමාර්ග දැඩි විදියට ගන්නවා. මේක තේරුම් ගන්න ඕනේ ජනතාව මේ රටේ දැන් තියෙන්නේ නීතිගරුක ආණ්ඩුවක්. නීති ආධිපත්‍යයට සියල්ල යටයි. ඒ හින්දා පෙර විදියට නෙවෙයි කවුරු හරි නීතියෙන් පිට කටයුතු කරනවා නම් ගෙවල් වලට හොයාගෙන ගිහිල්ලා හරි ඒ සංචිත රැස් කරපු කට්ටියට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න.